කුළුඳුල් කිරි කැටියෙකුගේ ක්‍රියාකාරකම් සංකල්පයකට අනුව කොහොමද හරියාකාරව එක්තැන් කරගන්නේ? මේ එවැනි අවස්ථාවන් කිහිපයක්. මේ ඔබට සංකල්ප නිර්මාණය වෙලා තියෙන්නේ සුරන් සහ තාරි අතරින්. මෙවැනි සුන්දර අවස්ථාවන් නිර්මාණය කිරීමේදී මොන වගේ සංකල්ප වලටද අපිට යන්න පුළුවන්? ඡායාරූපයක් කියලා කියන්නේ අපේ ජීවිතයේ සුන්දර අවස්ථාවන් ගොනු කරන මතක සටහනක්. ඉතින් අපි හැමෝම කැමති අපේ කුඩා කාලයට, ඒ වගේම කුඩා දරුවන්ට අපි ගොඩක් ආදරය කරනවා, ආස කරනවා. ඕනම යෝලක් කැමති තමන්ගේ කුඩා දරුවගේ ෆොටෝග්‍රාෆ් එකක් තමන් සතු කරගන්න. ඉතින් අපි මේ ෆොටෝග්‍රාෆ් එක කොහොමද කන්සෙප්ට් එකක් හරහා ගෙනියන්නේ කියන එක තමයි අද අපි කතා කරන්නේ. දුවකට අපි කන්සෙප්ට් එකක් ගත්තොත් එහෙම අපේ යාට චූටි ෆ්ලෑට් ස්කර්ට් එකක්, ඒ වගේම බෝ එකක් තියෙන හැට් එකක්, අපි වේවැල් කූඩ චූටිම දරුවෙකුට නම් අපිට පුළුවන් වේවැල් කූඩේක රිබන් එකක් ගැට ගහලා මේ වගේ චූටි කන්සෙප්ට්ස් හරහා අපිට යන්න. තාරි විසින් නිර්මාණය කරන ලද මෙම සංකල්ප කොහොමද කැමරා කාර්යයට හරියාකාරව හසු කරගන්නේ? වැඩිහිටි කෙනෙක්ගේ ෆොටෝග්‍රාෆ් එකක් ගද්දී අපිට කොහේ ලොකේෂන් එකට ගෙනිහිල්ලා එයාව ලස්සනට තියාගෙන ඒ විදිහට ගත හැකියි. ඒ වුණාට පොඩි බබෙක්ගේ අපිට ඒ වගේ තැනකට ගිහිල්ලා බෑ. මොකද පුරුදු ස්ථානයකට ගිහිල්ලා ගන්නේ ගොඩක් වෙලාවට එයා ඒ වාතාවරණය මේ යාට පුරුදුයි. ඒකින්ද ඒ වෙලාවට අපි ගොඩක් වෙලාවට ෆ්ලෑෂ් කරනකොට උනත් එයාගේ ඇස්වල දීප්තිය වැඩි වෙලා එයා අඬන්න පටන් ගන්නවා. ඒ හින්දා ගොඩක් වෙලාවට අපි කරන්නේ එයාට ගොඩක් ලයිට් එකක් ගොඩක් අඩුවෙන් පාවිච්චි කරලා අපේ කැමරාස් වල තියෙන උපාංග වලින් ඒවා බිල්ඩ් අප් කරගෙන එයාව ලස්සනට ඒ වෙලදී එයාව අපි ගොඩක් වෙලාවට කැමරා එක වහත් ගන්නවා මම ගොඩක් වෙලාවට. චූටි පුතෙකුට නම් අපිට ටයි එකක්, ඒ වගේම චූටි සන්ග්ලාස් දෙකක්, ඒ වගේ පොඩි දේවල් වලින් අපිට පොඩි කන්සෙප්ට් එකක් හදාගන්න පුළුවන් චූටි පුතෙකුට. එක එක බබාලාගේ එක එක වයස් සීමාවල් තියෙනවා. ඒ බබාලාට අපි එක එක පොප්ස් පාවිච්චි කරනවා. ඒ වෙලාවේදී අපි කරන්නේ ගොඩක් වෙලාවට දැන් මාස 6ක බබෙක් කියමු එයා දැනගන්නේ නැහැ. ඒ වෙලාවට අපි කරන්නේ ගොඩක් වෙලාවට එයාට පොඩි කූඩයක් ඒවල් වලින් හදපු කූඩයක තියලා ගන්නවා. එහෙම නැත්නම් ඊට වඩා ටිකක් වයස වැඩි අවුරුද්දක විතර බබෙක් නම් අපි ආව පොඩි උන්චිල්ලාවක තියලා ඒ වගේ ගන්න පුළුවන්. අවුරුදු 2ක බබෙක් නම් ඊට වඩා වෙනත් දෙයක් කරන්න පුළුවන්. ඒ වගේම ෆේරි ටේල් කන්සෙප්ට් එකකටත් අපිට චූටි දුවෙකුට කන්සෙප්ට් එකක් හරහා ෆොටෝග්‍රාෆ් එකක් ලබා ගන්න පුළුවන්. කුඩා දරුවෙකුට අපිට කන්සෙප්ට් එකක් නිර්මාණය කරනකොට පැස්ටල් කලර්ස් වලින්, ඒ කියන්නේ ඊටම ලා වර්ණ වලින් යොදා ගැනීම ගොඩක් සුදුසු වෙනවා. මොකද ඒගොල්ලෝ ගොඩක් චූටි දරුවන්. සංකල්පයකට අනුව කිඩ්ස් පෝට්‍රේට් එකක් නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක ගැනයි අපි අද කතා කරේ. මේක ගැන කතා කරේ තාරි සහ සුරන් සමග.
පුංචි කිරිකැටියෙකු ඉන්න නිවසක කිරිකැටියාගේ ආදරණීය අම්මයි තාත්තයි හැම වෙලාවෙම හිතන්නේ කිරිකැටියාගේ නිරෝගීකම, වර්ධනය, පෝෂණය ගැන. ඉතින් මේ සඳහා අවශ්‍ය දැනුම අරගෙන ලබන සතියේත් හමු වෙමු සෙනෙහසින්.